මෙහොම විත්‍රවේ මගේ YouTube නාලිකාවට අදත් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ මෙහොම ගැන දැනුමක් ඇති නැති ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක්ම ලේසියෙන් කරගන්න පුළුවන් ලේසිම ලේසි ඇඳුමක් ගැන. අඩුම රෙදි ප්‍රමාණයකින් කෆ්ටාන් බ්ලවුස් එකක් කරගන්න විදිය තමයි මම ඔයාලට දැන් කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපි ගිහින් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අද මම මේ බ්ලවුස් එක කරගන්න 60 පළලින් තමයි රෙදි අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට මම අරගත්තු 60 පළල රෙදි කොටස හතරට නවාගෙන තමයි මේ තියෙන්නේ පළල අතින් හතරට නැවෙන විදිහට. අද ඔයාලට මම කියලා දෙන්නේ අඩුම රෙදි ප්‍රමාණයක් පාවිච්චි කරලා මේ විදිහේ කෆ්ටාන් එකක් කරගන්න විදිහ. ඉතින් ඔයාලට මීට වඩා ලස්සනට තව ටිකක් අත ළඟින් රැල්ලක් වැටෙන්න අවශ්‍ය විදිහට මේක කරගන්නවා නම් තව වැඩිපුර රෙදි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මම මේ අරගත්තු රෙදි කොටස මම මේ විදිහට 60 පළලින් හතරට නවාගෙන මෙහෙම තියාගෙන ඉහළින්ම රේඛාවක් ඇඳ ගන්නවා. රෙදි කොටසේ ඇද තියෙනවා නම් ඒ දේවල් ඉවත් වෙලා යන්න තමයි මම මේ රේඛාව ඇඳගන්නේ. මේ ඇඳුම මහගන්න මම අරගත්ත මිමි ටිකත් මම මේ විදිහට තිරේ පැත්තකින් දාලා තියන්නම්. ඉතින් මගේ උරහිසමින්ම අඟල් 15ක් තියෙනවා. ඒ අඟල් 15 මම දෙකට බෙදාගෙන මේ රේඛාවේ අඟල් 7මාරක් විදිහට තමයි මුලින්ම ලකුණු කරන්නේ. ඊට පස්සේ පහළට මට අවශ්‍ය බ්ලවුස් එකේ උස මම මේ විදිහට මාක් කරගන්නවා. ඉතින් මේ බ්ලවුස් එකේදී අපි උරහිස පහත් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ තියෙන විදිහටම තමයි අරගන්නේ. මට අවශ්‍ය වෙනවා බ්ලවුස් එකේ උස අඟල් 25ක්. ඉතින් මම පහළටත් අඟලක මැහුම් වාසියක් සහ ඉහළ උරහිස මෝට්ටු වෙන්නත් එක්ක අඟල් 1මාරක් වගේ තියාගෙන මේ විදිහට රෙදි කොටස සම්පූර්ණයෙන්ම අරගන්නවා. ඊට පස්සේ මම මේ කරන්නේ මගේ උරහිසමින් මේ මම ලකුණු කරපු අඟල් 7මාරක ප්‍රමාණයට තවත් සම්මත අඟල් 2මාරක් එකතු කරගෙන මේ රේඛාව ඇඳ ගන්නවා. මේ විදිහට පපුව රේඛාව තමයි මම මේ ඇඳගන්නේ. ඒ ඇඳගත්තු පපුව රේඛාවේ මම මගේ පපුව වටමින්ම හතරෙන් බෙදලා තවත් අඟලක් එකතු කර ගන්නවා. මේ විදිහට පපුව වට හතරෙන් බෙදාගෙන සම්මත අඟලත් එකතු කරගෙන මම මේක ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අපේ ඉන රේඛාව ඇඳගන්න එක. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම ඔයාලට කියලා දීලා තියෙනවා සාමාන්‍යයෙන් අපේ උරහිස මිම්ම තමයි ඉනට උස වෙන්නේ ඕනම කෙනෙක්ගේ. ඉතින් මම මේ විදිහට අඟල් 15 පහළට ඉහළ සිට මේ විදිහට ලකුණු කර ගන්නවා. මේ තමයි මගේ ඉන රේඛාව. ඊට පස්සේ මම ඉන හතරෙන් බෙදලා මගේ ඒකට සම්මත අඟලක් එකතු කරලා මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. ඉතින් ඔයාගේ ඉන වට ප්‍රමාණය හතරෙන් බෙදාගෙන ඒකට අඟලක් එකතු කරලා මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ මේ පහලත් අපිට පුළුවන් ඕනනම් අපේ උකුල වට හතරෙන් බෙදලා සම්මත අඟලක් එකතු කරලා මේක ලකුණු කරන්නත් එහෙම නැත්නම් අර පපුව රේඛාවේ තියෙන ප්‍රමාණයෙන් මම නම් ලකුණු කරගත්තා. ඉතින් ඒක එක එක්කෙනාගේ ශරීරවල හැඩයන් අනුව ලකුණු කරන විදිහ වෙනස් වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට අංශය ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ කර පළල සහ කර ගැඹුර ලකුණු කරගන්න. ඉතින් මම අඟල් 4ක් මේකේ කර පළල විදිහට ලකුණු කරගන්නවා. අඟල් 4ක්ම තමයි මම කර ගැඹුර විදිහට ලකුණු කරගන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති ප්‍රමාණයක් මේකට කර පළල සහ කර ගැඹුර අය කරවට ප්‍රමාණය අනුව මැනලා අරගෙන මේ විදිහට කර හැඩය ඇඳ ගන්න. ඉතින් මම අද හිතුවා කොටු කර හැඩයක් ඇඳ ගන්නවා කියලා. මේකත් ඔයාලට කැමති විදිහකට කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට කොටු කර ඇඳගෙන ඊට පස්සේ නැවත වතාවක් අඟල් භාගයක් මේ පැත්තට හැඩ කරලා ඇඳ ගන්නවා. මොකද නැත්නම් කොටු කර මේ විදිහට ඇඳලා පස්සේ මේක කර රැල්ලක් එන්න බලනවා මැදින්. කර එල්ලිලා වගේ තියෙනවා. ඒ නිසා ඒක වළක්ව ගන්න තමයි මම ඒ විදිහට ඇඳගත්තේ. ඉතින් මේ විදිහට කරගත්තට පස්සේ අපිට දැන් පුළුවන් මේ කොටස කපා ගන්න. දැන් වෙන ඇඳුම් වල කපනවා වගේ නෙවෙයි මේ බ්ලවුස් එකේ කෆ්ටාන් විලාසිතාවක අපි මේක කපන විදිය වෙනස්. ඉතින් මෙන්න මේ වගේ මම ඉදිරිපස් සහ පිටුපස යන කොටස් දෙකේම කර හැඩය අද එකම ප්‍රමාණය තමයි අරගත්තේ. ඉතින් එහෙම අකමැති කෙනෙකුට පිටුපස කර හැඩය කර ගැඹුර අඩු කරගෙන මේක කරගන්න පුළුවන්. මම මැදින් මේ විදිහට කට් මාක් එකකුත් දාගන්නවා. එතකොට ගොඩක් ලේසියි අපිට මේක කරට පේසිමක් අල්ලගද්දී. ඉතින් මේ විදිහට මම මේ රේඛාව දිගේ ඇඳ ගන්නවා කෙලවර දක්වාම. දැන් වෙනදට නම් අපි කිහිලි කට ළඟින් කපලා ඒ විදිහට නෙමෙයි කරගන්නේ. නමුත් මේ බ්ලවුස් එකේ මේ කිසිම දෙයක් කරන්නේ නැහැ. මෙන්න මේ ටික විතරයි කපන්න තියෙන්නේ. ඒ විදිහට කරගත්තට පස්සේ තව අපිට මෙන්න මේ මෙතන තියෙන නැම්මත් කපා ගන්න වෙනවා.
අපි මොකද 60 පළල රෙද්ද 4ට නවලා ගත්ත නිසා මේ විදිහේ නැම්මක් අපිට තියෙනවා. ඉතින් ඒකත් මම කපලා ඉවත් කරගන්නවා මේ විදිහට. ඉතින් මේ විදිහට කපලා ඉවර කරන්න හදද්දි බලන්නකො මොකද්ද උනේ කියලා. ඉතින් මම එයාවත් හිමිහිට පැත්තකින් තියලා ඇවිල්ලා දැන් මේ කරන්න හදන්නේ අපි මේ පැත්තේ ඇඳගෙන තියෙන මේ රේඛාවන් අපේ අනිත් පැත්තටත් පිටපත් කරගන්න එක. ඒක කරන්න ලේසි. මෙන්න මේ විදිහට අඩි රූල තියාගෙන අපේ චෝක් එකෙන් අපිට මේ පැත්තේ ඇඳ ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඇඳුමේ අපි හොඳ පිට පැත්තෙන් තමයි මහන්නේ, කන පිට පැත්තෙන් නෙවෙයි අංශේ මහන්නේ. ඒ නිසා මම මේ සියලුම රේඛාවන් හොඳ පිට පැත්තෙන් තමයි ඇඳගත්තේ. ඉතින් මම මේ විදිහට මේ පැත්තේ මේ රේඛාව එහා පැත්තට පිටපත් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම මේ කරන්නේ කරට පේසිමක් කපා ගන්න එක ඉදිරිපස සහ පිටුපසට මේ විදිහට පේසින් කොටස් දෙකක් මම කපා ගන්නවා. ඉතිරි වෙච්ච පුංචි රෙදි කොටසක් මං ගාව තියෙනවා. ඒකෙන් තමයි මම මේ පේසින් කොටස කපා ගන්නෙ. ඉතින් අපේ හතරැස් කර හැඩයක් අපි කරගත්තු නිසා මෙන්න මෙහෙම කරේ හැඩයට කපාගෙන ඊට පස්සේ ඉහළිනුත් මේ විදිහට කපාගෙන අපිට පුළුවන් මේක කරගන්න. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ ඇඳුම මහ ගන්න. මම මුලින්ම මේ කරන්නේ මම අර කපාගත්ත පේසින් කොටස් දෙක මේ විදිහට ඇතුළට එක වතාවක් නවාගෙන මහ ගන්නවා. ඉතින් අපිට මේක ඕලොක් මැෂින් එකක් තියෙන කෙනෙකුට නම් මේ විදිහට මහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකවරම ඕලොක් කරගන්නත් පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට එක වතාවක් නවලා මහ ගත්තාම ඇති අපිට පුළුවන් මේ කොටස් දෙකම මේ විදිහට මහ ගන්න. ඒ විදිහට මහගත්තට පස්සේ අපිට දැන් මේ කොටස් දෙක අපේ කරට අල්ලගන්න තමයි තියෙන්නේ. මම එක කොටසක් මේ විදිහට අරගත්තා. ඊට පස්සේ හොඳ පිට තියාගෙන මෙන්න මේ විදිහට වාටිය මහගත්ත පේසින් කොටස මේ ඇඳුමට අල්ලගන්නවා. ඉතින් මම ඔයාලට වීඩියෝ ගොඩාක් කරලා තියෙනවා මේ විදිහේ පේසින් කරගන්න විදිහ, ඒ වගේම පයිපින් අල්ලගන්න විදිහ. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් මේක මේ විදිහට පේසිමක් අල්ලන්නේ නැතිව කර පයිපින් කරලා වුණත් මහගන්න. මෙන්න මේ වගේ අපේ හොඳ පිට මත තියාගෙන පේසින් කොටසේ හොඳ පිට මෙන්න මෙහෙම මහගෙන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ළඟ කට් මාක් ටිකකුත් දාගන්නවා මම විශේෂයෙන් මේ නැමෙන තැන් වලින් හොඳින් කට් මාක් දාගන්න ඕනේ. ඊළඟට මම මේ කරන්නේ අපේ පේසිම පැත්තට මේ ඇඳුමේ අපි දැන් මේ කරගත්ත මූට්ටු කොටස තියාගෙන මහගන්න එක. එතකොට අපිට ගොඩක් ලේසියෙන් මේක අනිත් පැත්තට හරව ගන්න පහසුයි. දැන් මම මේ කරන්නේ ඒ පේසිම ඇතුල් පැත්තට තියාගෙන හොඳ පිට පැත්තෙන් නැවත වතාවක් මැහුම් පාරක් ගහගන්න එක. අපිට පුළුවන් ඒ විදිහට ඉදිරිපස සහ පිටුපස යන කර දෙකම මහගන්න. ඒ විදිහට මහගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ මේ ඇඳුමේ උරහිස් මූට්ටුව කරගන්න එක. ඒ සඳහා මම මේ විදිහට හොඳ පිට මත හොඳ පිට තියාගෙන කන පිට පැත්තෙන් තමයි මේ මහ ගන්න හදන්නේ. ඉතින් මේ කෆ්ටාන් ඇඳුමේ හොඳ පිට පැත්තට හරවලා තමයි අංශේ මහන්නේ. කන පිට පැත්තට හරවලා මේ උරහිස් මූට්ටුව විතරයි අපි කරගන්නේ කෆ්ටාන් ඇඳුමක. දැන් මේ විදිහට දෙපැත්තම උරහිස් මූට්ටු දෙක කරගත්තට පස්සේ අපිට දැන් තියෙන්නේ මේක ඇඳුම වටේටම හීනි වාටියක් නවලා මහන්න. ඉතින් අපේ ඇඳුම වටේටම හතරැස් කොටුවක් ආකාරයට තමයි දැන් තියෙන්නේ. අපි මේක කිසිම හැඩයක් කපලා නැහැ. කර විතරයි කපාගත්තේ. ඉතින් අපිට දැන් මේ වටේටම මේ විදිහට හොඳ පිට සිට කන පිට පැත්තට දෙපාරක් හීනියට නවාගෙන මහගෙන එන්න පුළුවන්. මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා අපිට ඇඳුම වටේටම මහන්න. ඒ විදිහට වටේටම අපි මහගමු. ඒ වගේ පැති හතරම මහගත්තට පස්සේ දැන් ඇඳුම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපිට දැන් අපි අර අංශයේ පැත්තෙන් මාක් කරගත්තු කොටස මහගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි හොඳ පිට පැත්තෙන් තමයි මේ විදිහට ලකුණු කරගෙන තියෙන්නේ. අපි මේ ඇඳුම මහන්නේත් හොඳ පිට පැත්තෙන්ම තමයි. මෙන්න මේ වගේ අපේ පපුව රේඛාවේ අපි ලකුණු කරගත්ත තැන සිට ඉන රේඛාව හරහා මෙන්න මෙහෙම පහළ දක්වාම අපිට මේක මහගෙන යන්න පුළුවන්. මහලා හොඳින් ටැග් කරලා ඒක අවසන් කරන්න තමයි තියෙන්නේ. ඒ විදිහට එක පැත්තක් මහගත්තට පස්සේ අපි අනිත් පැත්තටත් මේ විදිහටම ලකුණු කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ පැත්තටත් මේ වගේ මහගෙන යන්න පුළුවන් අපි ඇඳගත්තු රේඛාව දිග. ඒකත් අපි අර පපුව රේඛාව දක්වා තමයි මහගෙන යන්නේ. ඉතින් මේ විදිහට ඉතාමත්ම ඉක්මනින් ඔයාලට පුළුවන් මේ වගේ කෆ්ටාන් බ්ලවුස් එකක් මහගන්න. අද මම මේක තමන්ගේ මෙෂර්මන්ට් එකට මහන විදිහට කියලා දුන්නට මේක අපිට ෆ්‍රී සයිස් විදිහට ඕනම කෙනෙකුට අඳින්න පුළුවන් විදිහටත් මහගන්න පුළුවන්.
ඉතින් ඒ ගැන කරපු වීඩියෝ එකක් මගේ channel එකේ තියෙනවා. මම මීට කලින් ගවුමක් මහන විදිය ඔයාලට කියලා දීලා තියෙනවා. ඕන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. එහෙනම් ඔයාගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමදෙනෙක්ම සතුටින් පරිස්සමින් ඉන්න.